මේක මට මතකයි. අම්මා මට එක කියලා හිතන්න පුළුවන් මේ තියෙන එකත් එක්ක. මේ ටිකම සම්පූර්ණ කැලේ වෙලා. පොත බලාගෙන මේ අම්ම ගහින්ද ගෙදර සම්පූර්ණ ගහලා තියෙන්නේ. මොන කටුද මේක? සම්පූර්ණ මිදි වෙනවා. මේ කට්ටයම අපි අර කලින් ගෙදර ගියපු එකෙත් ඕක තිබ්බනේ ඔය මාක් එක. බලන්නද අපි කලින් ගියා අත්තරලා දාපු බංගලාවකට. මේ අපේ 100 think අලුත් එපිසෝඩ් එකක්. අද අපි ඇවිල්ලා ඉන්නේ කැලෙන් මෙහෙලා ගියපු පරණ පාළු ගේකට. ඔයාලට පේනවා ඇති අතන අන් අර ගහක් තියෙන අඹ ගහ පිටවත් තමයි ඒක ඉදර තියෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු. අතන තව නිදක් තියෙනවා. ඉතින් මේ පාළු විතරක් තියෙන ඉතින් උතර දින දන්නේ මේක නේ බල්ලින්ද? ඉතින් ගාස් ගසොත් වෙල කියන්නේ කැලේ වෙයිලා නේ මේ හරි. කැඩලා තියෙනවා මෙතන. මෙතන මේ ගහක් කැඩලා තියෙනවා. ගහ ඇවිල්ලා තියෙන නිදේ බැම්මේ. නිදේ බැම්මේ පැලවිලා තමයි ගහ වෙලා තියෙන්නේ. ගහ බැම්ම කරන් තමයි ඇවිල්ලා තියෙන්නේ. බලන්න නේද? දැලක් තියෙනවා. වොලිබෝල් නෙට් එකක් තියෙනවා. අම්මර්සේ. උතර තියෙනවා. ඊ බාට දෙයක් තියෙනවා දෙක. අඩු. මොකද ඉන්නේ? මොකද කැලේ දැඟලුවා නේද? ආ මේ අර කොලේ උඩ. කොලේ උඩ. දෙක සර්පය අර කොලේ උඩ. කො? අර එතන මෙලිය ගාව උඩට ගාව. මෙතන මේ ළඟදී. ඉන්නේ නැහැ බම්ම. අර අපි යමු ඉස්සරහට අරගෙන තමයි ඔය කියන පාළු ගේ තියෙන්නේ. මේ ගොඩක් කල ඒ ගිය අතලා දාලා තියෙන්නේ. කැලෙන් යන්න තියෙන්නේ. මාර කැලයක් තියෙන්නේ. අවුරුදු ගේ දෙතර නේද? මෙතන මට නම් පේන්නේ සෑහෙන කාලයකට කලින් අතෑරලා දාපු තැන. සුද්දවත් කළා. මේ තියෙන කැලේ බම් වටේට. කැලේ දිගරේන යන්නේ. අම්මා. මොකද දුන්නේ? කොලයක්. ඉවර කැලේ හොදලා මාර කැලයක් තියෙන්නේ. අර තියෙන විදිහට. ගේ පේනවා ලාවට ගේ පේනවා. කොයිව? අර තියෙන. එතන. අපි යන්නේ ඉස්සරහට කොහොමද? පාරක් නෑ නේද යන්නේ? පාරක් නෑ. සුභාගුත් තියෙනවා. මෙතන යන්නේ. පරිසුයි. කැලේ වෙවිලා තියෙන මාර විදිහට පේනවා ඇති. ගයක් තියනවාද කියලා හොයන්න බෑ එළියට. අස්සෙන් තමයි යන්න තියෙන්නේ. කැලේ පීරගෙන යන්න ඕනේ බං. බලන් ඉන්න. බෑග් ගැත් එක හරි අමාරු. ඒක වස්සින් එක නෙදුන්නා. ඔයාලට පේන ඇති මේ නම් ඉස්සරහ හරි වගේ නේ මේ තියෙන්නේ. මේ ඉස්සරහ පැත්ත වගේ තමයි තියෙන්නේ. උඩ වහලේ පේන්නේ නැහැ. උඩ වහලේ ගහලේ සම්පූර්ණ ගස්නේ වෙහෙලා තියෙන්නේ නේ. මේක මේ නිකම් අතර දා ගියපු ගියක්ද? තමයි කරේ. නැකන්ද? ඒක නම් ගරා රෙක්ලම් මේක සම්පූර්ණයෙන්ම නිකන් ගරා වැටිච්ච පාරක් තියෙනවා. මේක මේ සම්පූර්ණම මේ ගස්වලින් වෙහෙලා තියෙන්නේ නේ වහලේ ඉඳලා. වහලේ ඔක්කොම කඩාගෙන තියෙනවා. ගියද? තුබස් බදලා තියෙනවා. පොඩි ගියක් ඉත ලොකුත් නෑ. මේ දිර්ලා තියෙන මේ. වහලවල් ඔක්කොම දිර්ලා තියෙනවා. මේ ග්‍රිල් එකේ තියෙන දිර්ලා තියෙන හදලා. ඒක ඉතිවලේ උඹ ගුඩ්. බලාගෙන යන්න. මේ ඉස්සරහ කොඩෝ ගෑලා මේ හැමතැනම
වහලෙන් වැඩිච්ච උළු මේ වහල කඩාගෙන වැඩිච්ච පාරවල් තියෙනවා. සර්පය නෙවෙයි. පසුගිය සර්පය තිය බලන්නේ. මේ බලගෙන අඩි තියන්නේ. හැමදාම බාගෙට වැටලා තියෙන්නේ. උළු දිරලා තියෙන්නේ කකුල තියෙද්දිම කැල්ලෙනවා. දුරු. එළ මේ උළු වල තියනවා නේද? මේ හුඹස් වල සයිස් එක ඔය කාමරේ පැරි. ගිටියම් පැත්තේ ඉතලා ගිහලා තියෙනවා. වහල සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන්නේ. ඒ හැරි බං මුළු ඔක්කොම මේ අර ගස් ගිහිල්ලා තියෙනවා. අතෙන්ට මුළු ගල් දෙයක්ද? මෙතන කුස්සියක් තියෙනවා. මේ එළිය පොඩි ගිහින් කියලා තියෙනවා හරි. මේ හැරි පොඩි එළිය කියලා තියෙනවානේ. කන්ද අයිනෙමයි තියෙන්නේ මේක. මේ වන්දනේ. මෙතන කන්ද තියෙනවා. මේක වෙන්නේ මේක විතර කුස්සියනේ. ඒකත් පරණ කාලේ විදියට තියෙන්නේ නේ. අර උදුන. මොකද්ද මේකට කියන්නේ අර දුම වෙන එකට? චිමිනිය. චිමිනියනේ. චිමිනියත් එක්කනේ එහෙන පරණ කාලේ විදියට තියෙන්නේ. මේ එන පරණ ගයක් එන්නද නේ? ඒ කියන්නේ මේ වගේ චිමිනි නෑනේ බං දැන් හදන ගෙවල් වලට. පොඩ්ඩක් යන්න පුළුවන්ද? යන්න බෑ. බලමු පොඩ්ඩක් හිමීට. පරිස්සම්. අම්මට ඊය. දෙක මීමින්නේ. මේ උඩහ මොනවද තියෙන්නේ? එතන උඩහ තියෙන්නේ තනි කන්දක් තියෙන්නේ. මේ කන්ද නේ තියෙන්නේ. මේ වැටක් ගහලා තියෙනවා පේනවද මේ? වැටක් තියෙනවා. එතනනේ. අර උඩහත් තව දැන් ගල් කෑලි වගේ තියෙන පරණ කාලේ හදපුවා වගේ. මොකද ගන්නද? තවටත් මේක බලලා යන්නේ තියෙන වැඩිය. වෙදී කලුවර නැති හින්දා නම් හොඳයි නැත්නම් කලුවරට ටිකක් අමුතුම වහින්න වගේ යන්නේ. ඊට වහින්න ෂේප් එකක් ඇවිල්ලා තියෙන්නේ දැන්. ගොරවනවා. පොඩ්ඩක් ගොරවනවා නේ සාරා. මේ උලුවස් නම් කඩාගෙන ගිහලා තරම් තියෙනවා. මේවනේ. මේක කඩාගෙන ගිහිල්ලා තියෙනවා. උළු අරන් ගිහලා වගේ. කොහමරකින් අපිට ගරන් කරපුවා අවුරුදු 50ක් අවුරුදු 60ක් විතර අතලවල පන්නේ. මේක පරණ ගෙවල් හදලා තියෙන නිසා හදවන්න. මේක නම් අර කිසිම අද්භූතවාදියක් නම් පේන්නේ නැහැ. මේක මට නම් නිකන් හෙන කූල් වයිබ් එකක් තියෙනවා. මේක මේ උඩින් එළිය ගහලා තියෙන හින්දා නේ. මේක ඔලු වලින් කව වෙලා තිබුණ පොඩි තී එකක් තියෙනවා. ඔව් අපි දැන් මේක අර සම්පූර්ණ ඕපන් නේ බා. ඒ හින්දා අර එළියත් වැටිලා තියෙනවා. උඩ ඕපන් වෙලා තියෙන එක. හැබැයි අපි රෑ කාවන පොඩි එකක් තියෙයි. ඒ කියන්නේ දැන් අපි දිගටම වීඩියෝස් වල රෑ ආපින්න තමයි මේක දවල් ආයේ. මේ සම්පූර්ණ ඒ කියන්නේ අපි රෑම ආවන පොඩි මීටරට බයත් වෙන කැලේ මැද්දේ මම තනිකර කළුවරයිනේ. අපි ඉන්න කලින් දැස්සත් එක්ක අනික මෙතන. ඔව්. වටේම කැලේ මෙහෙලා තියෙන්නේ. මේ ටිකම සම්පූර්ණ කැලේ වෙවිලා. මෙතෙන්ට මම මාර ආසයි. මේක මාර එකක් ආ. චිමිනිය මාර ලස්සනට තියෙන. ඒක මරුනේ. මම තාලෙකට තියෙන්නේ නේද? මම මේ වගේක් දැකලා නැහැ. මේක ඇහෙන අමුතු ලස්සනක් තියෙනවා. නිකන් අර බේකරි එකක් වගේ කියලා හිතෙනවා නැත්නම් වෙන විදිහට තියෙනවනේ. මැටි ලිප් තියෙන තැන තමයි ඉතින් ඔය මේ අර තියෙන දලි පාරවල් එහෙම තමයි. ඔව්නේ තාම දෙලි තියෙනවා නේ මෙතන. තියෙනවා. හා මේ අර පරණ කාලේ මේ මෙතන බන්ද වැහැලානේ තියෙන්නේ. වැහැපු හින්දා මේ අර ඉන්න කූල් වයිබ් එකේ පට්ටාද. එකට එන සීතල ඌව මාර සීතලයි. මෙතෙන්ට රෑ ආවනම් මුද්දයක් බලාගෙන දීපන්. දිරලා තියෙනවානේ. ඉරලා දෙන්නේ කොහොමද? අල්ලන්න විතරයි ඕනේ ඔය. අග්ගලනේ. මේ මෙතන කලුකුරුකුත් තියෙනවා. විතර දෙකක් උඩට තිබ්බා. මේ පැත්තේ කට්ටිය කියන විදිහට මේ ගෙදර ඉස්සර පවුල් දෙකක් ඉඳලා තියෙනවා. හරිද? එක පවුලක් එක පැත්තක අනිත් පවුල ගෙදර අනිත් කෑල්ලේ. ඒ කියන්නේ තව ගෙදර තව කෑල්ලකුත් තියෙනවා. කුස්සියකුත් තියෙනවලු. මේ වගේ කාමරයකුත් තියෙනවලු. හරි? මේ පැත්තට යන මෙතනින් අපි පැත්තට ගිහින් බලමු.
මෙතන කුස්සිය බලන්න ආයෙ බලන්න. මෙතන ගිහිල්ලා අපි අර පැත්තට යනවා. මේ පොළොව නම් තාම දිලනේ. ඔව්. මේ හැරි තාම අර උළු කැට වැටිලා ඒ විදිහට තමයි තියෙන්නේ. මෙතන තමයි අනිත් කුස්සිය නේ. මේ දින අනිත් කුස්සිය. මේ වගේම කුස්සියක් තමයි අනිත්. එහා පැත්තේ. කවුන් දෙකට සෙටල් වෙන විදිය තමයි මේ ගේ හදලා තියෙන්නේ. සම්පූර්ණ ගේ ගත්තා. එක කාමරයක් තිබලු කාමරයක් ඉන්න පුළුවන් කට්ටියකට. මේ ලකුස්සිය. මේවට පේනවාද මේක අනිත් පැත්ත කිමිනි කියලා තියෙන මෙහෙට උඩින් බලනකොට කිමිනි එකක් තියෙන හැටි නේ. මමත් ඒක දැන් දැක්කේ. අපි අnder පැත්ත බලමු. එක කිමිනියෙන් ඔක්කොම දීලා තියෙනවා. අපිට තාම හම්බුන්නේ මේ ගෙදර අර සමහර ගෙවල් වලින් හදලා තියෙනව නේද? හදපු දවස් අවුරුද්දේ. ගහලා තියෙනවා නේ. අපිට අර අපේ ගෙදර හම්බුණා නේ. මේකේ තිබ්බේ ගාපේ අර කලින් එපිසෝඩ් එක අපි කරේ. ඒක අපිට හම්බුණා නේ. ඒකනේ. ඒක නෝ උළුවල චෙක් කරවන්න බෑ. උළු කැඩලා තියෙනවා. තාම නිශ්චිත දවසක් නැහැ හරියට මේක හදමු. මොකද අවුරුදු 50 කරකට ඒ වගේ වෙන්නේ. හදාගන්න. මේ තියෙන්නේ ගෙදර අනිත් කෑල්ල. ඒ අපේමයි මේ කෑල්ල. වෙන කාමරේ. මේ වගේම එකම ලුක් එකට හදලා දෙන්නේ. ඉරුලා තියෙන්නේ උළු අඩ තියෙද්දි උළු ගන්නවා. මේ අඩිය තියෙන බලාගෙන ඉන්න. මෙතනද අනිත් කුස්සිය. අනිත් කුස්සිය. මේකෙත් බං අර පැත්ත වගේම එක හා සමානයි නේ පැති දෙක. අර පවුල් දෙයක් ජීවත් වුණා කිව්වා. බිත්තියත් ගරා වැටලා තියෙන හොඳටම. එක හා සමානයි නේ මේ පැති දෙක. ඒ පැත්තේ තාප්පයක් ගන්න දිනවා. මේ තමයි අනිත් කුස්සිය කියලා. අර කුස්සියම ඉතුරු භාගෙ නේ මේ පැත්තේ තියෙන්නේ. මේක තමයි අනිත් පැත්තට තියෙන්නේ. මේ විදිහටම තමයි තියෙන්නේ. හරි සිමිනිය තියෙනවා. මේ බලාගෙන මොකද අතුවදී? කටුවත්ක් තියෙනවා බලාගෙන. මේ විදිහටම හදලා තියෙන්නේ. මේකෙත් මේ විදිහටම තමයි හදලා තියෙන්නේ. අර චිමිනි කෑල්ලෙම ඉතුරු භාගය තමයි මෙතෙන්න තියෙන්නේ නේ. අපි වලින් දැක්කනේ එහෙම එකක් තියෙනවා කියලා පස්සේ තමයි අපි දැනගත්තේ මේක. පස්සේ අපි පොඩ්ඩක් මේකේ ඇවිදලා බැලුවා. ඊට පස්සේ අපි දැනගත්තේ මේක හැබැයි. මේ තනිකරම බිත්තියෙන් තමයි මේ ගහවිලා තියෙන්නේ නේ. ඊතුමන් ඒ කියන්නේ බිත්තියෙන් මේ ගහන දන කොච්චර පරණද කියන්නේ. අනේ මේ ගහන ලොකුත් එක්ක. ඔව් ලොකු ගහක් මුල් ගිහලා අර බලන්න මුල මේ මුල අතෙන්ටම ගිහලා තියෙනවා. අර අතෙන්ම තියෙනවනේ මේ මුල. කොතනද? අර මෙතන මේ අතනක් කරනියම් මේ බිත්තියක් බැඳලා වගේ පොඩ්ඩක් ක්ලවුඩ් තියෙනවා. මම හිතන්නේ එතන බැම්ම ඇත්තේ බං මේ කන්දට කන්ද එනවට වගේ. ඉතින් බැම්ම ඇදලා ඇත්තේ. කට්ටියගෙන ඉදිරියෙන් මේ උඩ වලට පේන කන්දේ මේ වගේම ෆෝමැට් එකට හදපු දේවල් ගොඩාක් තිබිලා තියෙනවා. ඒක ඔක්කොම දිරලා තියෙනවා මේ වගේ තමයි දෙකවල් එක දෙකක් තුනක් තමයි ඉතුරුලා තියෙන්නේ. හරි ගෝවාර පේන ඇති අර බිල්ඩින් කෑලි තියෙනවා. බාගෙට දිරක. මොකද ඒක වහලා ගෙනසි. මොකද කරන්නේ? යන්නේ හැරියට බලන්න. යන්න පුළුවන්ද මේක? මෙතනින් පුළුවන් නේ ෂේප් යන්න. එහා පැත්තේ එලි ගල යන්න පුළුවන් මේනේ. මෙතනිය පුළුවන් අපිට. කුවේසන්. මෙතනින් මේ බහින්න දැන් තියෙනවා හදලා. ඕනේ පඩි පිළ වගේ තියෙනවානේ. මම හිතන්නේ මෙතන තමයි අර ගෙදර පිටිවැස්සේ එළියට යන්න තියෙන තැනක් වගේ. මෙතන අර පඩි පිළ වගේ හදලා තියෙන එක. ඉතින් මෙතන මේ අට පේනද කටුවත්තක් තියෙන නෙමෙලෙන්න ඕනේ. යන්නොත් sorry.com ඉන්න කටුවත්. වැල් ගොඩක් තියෙන හැමදේම. මට එන්න තමයි ප්‍රශ්නේ. වතුර වලක් තියෙන? මේක නර ඕපන් කරලා තියෙනවද? නිකන් දැක්කද? අමුතු විදිහට ඕපන් කරලා තියෙන්නේ. කඩම් වැටිච්ච එකක් වගේ තමයි පේන්නේ නේ. ඒ අර අනිත් මේ ගෙවල් ටික ඇත්තේ උඩ හරි. යන්න කොට බල. මම නම් කියන්නේ යන්න. යා. අද දවල් යාල්. ඒක අමුතු සිද්ධි සද්ද බද්ද මැදෙන්නේ ඇහෙන්නේ රැට කියලා තමයි යාලා කියන්නේ. අපි ටිකක් දවල් කාලේ ආවේ. ඔයාලා ටිකක් එළියෙන් පේන දෙබුරු. අනේක මේ මෙතන පාරටත් ලොකු ඈතක් නැහැ. මෙතන ළඟම තමයි මේ පොඩි පාරක් තියෙන. ඒකේ සාමාන්‍ය මිනිස්සු යනවා මෙතනින් ගම් තියෙනවා
පොඩි සංඛ්‍යාව. ඔව්. මට හිතෙන කඩා වැටි පිටයක් අයත් තමයි. මෙතන තිබිලා තියෙනවා මම කර කාමරයක්. නෑ එක්ක කැඩුන එකක් මෙතන ගෙනලා දාලා වෙන්නත් පුළුවන්. බෑනේ මේක ගියන්නේ කියන්නේ නේ කොහොමද? උස්සන් ඉන්නේ. අපි කම්පියුටර් තියෙන මයින් කරලා තියෙන එක. මේ හරි මදුහෙන් බෙදලත් දාන්න. අපි ගියාට. කැලයක් තියෙනනේ. ඔව් මේ දුරටම කැලේ තියෙන සම්පූර්ණ. පරිස්සමෙන් යම් බලාගෙන. මං කියන්නේ ඇති කියලා. මොකද දන්නවද දැන් අපි මේ හරි කැලේ වැඩි දන්නෙත් නෑනේ. මේ තියෙන විදියත් එක්ක මදු බෙදලා ඇති වගේ කියලා මට නම් හිතෙනවා. මොකද මෙතන උඩට ඇති සනීකර කැලේ. ඔව් යන්න නැති උනේ. යන්න නැති වෙනවා. අපි යන්නේ ආයි ගෙදර පැත්තට. අපි දැක්ක අඹ ගහ නෙමෙයි මේක. ඈ අර පාරට පෙවන අඹ ගහ මේ. මේ අඹ ගහින්ද ගෙදර සම්පූර්ණ වැහිලා තියෙන්නේ. සෙල්ෆ්. මේ අඹ ගහෙන් තමයි මුළු ගෙදරම වහගෙන ඉන්නේ. මම හිතන්නේ මේ ගෙදර උඩට පෙනීද දන්න බලමු. පේන්නේ කොහොමද කියලා හරි. මේ ෆොටෝ බලාගෙන මේ වෙනස්සයි. මොන කටුද මේක? මේ කටු දාතිය ගොඩක් විසයි. සම්පූර්ණයෙන්ම ඉදි වෙනවා අත. මේ කට්ටය වුණා. උඩුවදී. මෙතනත් කටු ගහක් තියෙනවා. ID. දෙකද? මේක මට මතකයි. අපි අර කලින් ගෙදර ගියපු එකෙත් ඕක තිබ්බනේ ওই මාක් එක. බලන්න බලන්නද අපි කලින් ගියා අත්තරලා දාපු බංගලාවකට. ළඟින් ඉතින් කාමර ගොඩාක් තිබ්බ එක. ඒකෙත් මේ දොරක ගහලා තිබ්බ මෙන්න මේ විදිහට ID කියලා. මේක අංක නම් පේන්නේ අර ID 18 වගේ මම දැක්කේ. මෙතන මේ ඒ අකුර වගේ පේනවා. මෙතනකොට එක කියලා හිතන්න පුළුවන් මේ තියෙන එකත් එක්ක. මට කලින් එකේ තිබ්බ ID නම්බර එක කියන්නේ ID එකත් එක්ක නම්බර එකක් තිබ්බ මේක මතකනේ. අපි මේකේ සයිඩ් එකෙන් දාමු මේකේ තිබ්බ නම්බර එකත්. මේ මෙතනත් තව මොකක් හරි එකක් තියෙනවා. වැස්සට ඇවිල්ලා තියෙන මේක. ඒකනේ ඉලක්කම් විදියට තියෙන්නේ 2යි 3යි. 3යි තියෙන්නේ. 23. ඒක න ගහරු ලියලා වගේ නේ ඒක. මෙතන මේ අර කියන්නේ මේකත් අර වැව හදන කාලේ සංගායනා තමයි තියෙන්නේ. මේක අර නැබ හදපු කාලෙම තමයි මේකේතර තව තියෙන වගේ අන්න ඒ පොඩි තාක්ෂයක් හම්බුන මේ. මෙන්න මේකේ. කැලේ. අපි බලමු එහා පැත්තේ මෙහෙම එකක් තියෙනවද කියලා. උතර මේ මේ කට්ටිය තමයි මෙතන හතරලා ඉන්නේ කියලා. හදලා තියෙන්නේ කියලා අපිට පොඩි අර අපි කියපු දෙකේම තිබ්බනේ ID කියලා ගහලා. අතනත් පොඩි මේ මාකයක් තිබ්බ ලකුණක් තියෙනවා හැබැයි හොයන්න බෑ ඒවා. මං ඉස්සෙල්ලා යන්න. මේ පැත්තේ දෙන්නේ නැහැ. අර එහා පැත්තේ නෑ නේ. මේ කොටු කැල්ල පේන්නේ. මෙතනත් පොඩි කොටු කැල්ලක් හැපෙනවානේ. එතනත් තිබිලා තියෙනවා. පවුල් දෙයක් හිටියා කිව්වනේ. ඒතර මේ අර ප්‍රොජෙක්ට් එකේම කැලලක් වань මෙතනත් ගිහිල්ලා තියෙන්නේ කියලා කියන්න අපිට හිතන්න පුළුවන් නේද? හා අපි අවසානට දැන් කියන්නේ. දැන් ඉතින් අපි මේ වගේ තව එපිසෝඩ් එකකින් සුපර් එපිසෝඩ් දෙකකින් හම්බෙමු. අන්දර්ටින් අපි තව සුපර් එපිසෝඩ් එකක් හම්බෙමු. එහෙනම් අතර ගිහින් එන්න.